අදගෙන වීඩියෝ තමයි ඔයාගේ PC එකේ හාඩ් ඩිස්ක් එක හරියට පාර්චල් වෙන් කරලා නැද්ද? නැත්තම් එකම එක පාර්චල්යක් තියෙන්නේ හැමදේම කරගන්න. ඉතින් guys බලන්න පුළුවන් දැන් මගේ වෙන මේ PC එකේ හාඩ් ඩිස්ක් තුනක් තියෙනවා. මේ හාඩ් ඩිස්ක් තුන guys පාර්චල් මම කඩලා තියෙනවා 5කට. ඉතින් guys බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ඔයාගේ තනි පාර්චල් එකක් තිබ්බත් ඒ පාර්චල් එක හරියට කඩාගෙන හරියට මෙන්න මේ පාර්චල් මැනේජ්මන්ට් කරන්න කියලා. ඉතින් අපි මුලින්ම බලමු පාර්චල් එක වෙන් කරගන්නේ කොහොමද කියලා. තිව මුලින්ම යන්න ඕනයාගේ වින්ඩෝස් අයිකරන්න තින්ද රැට් කරන්න. ඉතින් බලාගන්න පුළුව මෙතැන තියෙනවා ඩිස්මේජ්මන් කියලා අන්න එක පලත් ටික් කරන්න. ඉතිංගස් මේ පොල්ඩිස්කින් ගම් පස බලාගන්න පුළුව මෙන්න මේ වගේ ඉන්ටවේසයක් තින් මෙන්න මේ වගේ මැගස් බලාගන්න පුළුවන් එන්න ඉතින් මේ අටේරයාගෙන් බලාගන්න පුළුවන් අපේ ඩිස් පාර්ෂන් ටික. ඉතිංගස් බලන්ටුව මං පහක් කර තිබති ඉන්න බලාගන්න පුළුවන් පාර්ෂන් පහක් තියෙනවා. ඉතින් අපේ මේන් ්‍රයක වෙන්න ගයි සීරව එක ඉතින් බලාගන්න බ සීරක තියෙනවා. ඉතින් මම දැනට සීරල්ක ඔයට පෙන්න්න පාර්ෂන් කරල කොම්මද මේ පාටිෂණ වෙන් කරගන්න කියලා. ඉති මගේ බේන් රෝව ගයි සීරල් එකති එකති විසි හට ජීබ තමයි ගයිස් බලාගන්න පුළුවන් ඉති මිත බලාගන්න එක සිය දහටක් තියෙනවා. ඉරිංගස් මම මේ පුංචි මුංචි ගානක් ඇප්ලේ කරලා පාර්ෂණ කඩාගන්න ඉතින් පුළුවන් ගස් මෙන්න මේ ආඩිස් ඒරිය එකින් මෙන්නට අවශ්‍ය කරන හාඩිස් එක ලියට් කරලා රයිට් කික් කරන්න. ඉරිබස් බලකන් ප්ලමෙන් වගේ තියෙනවා ස්ලිංක් බොලුම් කියලා අන්න එක පරක් ගස් ටච් කරන්න ඉතින් බලගන්න පුළ මෙන්න වගේ පට ලෝඩින්නක් කෙනවලින් තිකලා කෙනගස් එක ලෝඩ්ඩන්න. ඉතින් ගස් බලාගන්න පුළුවන් මෙතන තියෙනවා අපේ හාඩිස් එකේ සයිස් එක. ඉතින් මෙතන තියෙන ගස් ඔයාට amount එක ටයිප් කරන්න තියෙනවාට අවශ්‍ය කරන MB ගාන. ඉතින් මෙතන MB ගාන තමයි ගස් බලාගන්න තියෙන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය කරන MB ගාන ටයිප් කරන්න. ඉතින් ඔයාලා ගන්න සාමාන්‍යයෙන් GB දෙකක් තුනක් අවශ්‍ය නැහැ. ඔයාලා පුළුවන් ගස් ඒකේ MB ගානට කන්වට් කල ටයිප් කරන. ඉතින් ගස් මටවත් වෙන්නේ සාමාන්‍ය MB100 කොයි ගස්ම ඔයාලට පෙන්වන්න එක්සාම්පල් විදියට පෙන්වන්න පාර්ෂන් එක ක්ලියර් කරලා වෙන්නන්න. ඉතින් ගස් මම මෙන්න මෙතන ටයිප් කරලා තියෙන MB100 යක්. ඉතින් ගස් මම මේව ටයිප් කරලා මෙන්න මෙතන string කියන එකට මෙන්න විදියට ක්ලික් කරනවා. ඉතින් ගස් බලා ගන්න පුළුවන් මේක ටිකක් ලෝඩ් වෙනවා. හරි ඉතින් ගස් බලා ගන්න පුළුවන් අර මං ක්‍රියේට් කරපු MB100 එකපාරට මෙන්න මෙතන මේ unallocated කියන මෙන්න මේ ඔප්ෂන් එක අප්ඩේට් වුණා. ඉතින් ගස් මම මේක try කරන්න ගස් කලින් MB 29 එකක් ක්‍රියේට් කරලා තිබ්බේ. ඉතින් ඒකට මම ගස් මෙන්න මේකේ MB 129 කියලා පෙන්නන්නේ. හරි ඉතින් ගස් අපි දැන් බලමු අපේ පාර්ෂණ වෙන්නලා ඉන්නේ කියලා. ඉතින් ගස් බලා ගන්න පුළුවන් අපේ පාර්ෂණ එක තමයි වෙන්නලා නැහැ. තාම පාර්ෂන් 5යි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලා දැන් මේ ඔයා ඇප්ලයි කරපු MB ගාන මේකේ පාර්ෂන් එකක් විතර ගස් වෙන් කරන්න බලන්න මෙන්න මේ ඔප්ෂන් එකේ. ඉතින් ඔයා මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරන් පස්සේ ඔයාලා පුළුවන් ගස් මෙතන රයිට් ක්ලික් කරගන්න. ඉතින් රයිට් ක්ලික් කරන් පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා new simple volume කියලා. අන්න ඒ ගස් මෙන්න මේ විදිහට පාරක් ටච් කරන්න. ඉතින් ගස් මේ වගේ ඔප්ෂන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකම next දීගෙන යන්න. ඉතින් last option එකේ මෙතන ගස් finish දීලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාගේ PC එකේ අලුත් volume එකක් නැත්නම් අලුත් පාර්ෂන් එකක් මෙන්න ඉතින් ගස් වෙන්නලා තියෙනවා. ඉතින් දැන් බලන්න පුළුවන් ගස් මගේ පාර්ෂන් 6ක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර පාර්ෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේක ගයිස් ඩිලීට් කරගන්න අවශ්‍ය නම් ඔයාලා පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ගිහලා ගස් මේ new volume එකේ මෙන්න මේක ඩිලීට් volume එක දෙන්න. ඉතින් ගස් බලා ගන්න පුළුවන් අර අපේ volume එක ඩිලීට් ලා මෙන්න මෙතන ගස් තියෙනවා unallocated කියලා මෙන්න මේ option එක අපි වෙන් කරපු MB ගාන. ඉතින් ගස් මේ විදිහට තමයි ගස් මේ Windows PC එක පාර්ෂන් වෙන් කරගන්නේ. ඉතින් ගස් ඔයා ඕවර් පාර්ෂන් කැඩුවා ඔයාගේ PC එක කිසිම help එකක් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු පාර්ෂන් කොහොමද මැනේජ් කරගන්න කියලා. ඉතින් ගස් බලාගන්න පුළුවන් මගේ දැන්ට පාර්ෂන් 6ක් තියෙනවා. මම මේක මගේ අවශ්‍යතාවයට තමයි ගස් මෙච්චර පාර්ෂන් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔයා හිතනවාට එකම එක hard disk එක නැති තියෙන්නේ මේ hard disk එකම පාර්ෂන් එකකින් තියාගන්න එපා. අනිවාර්යෙන් ගස් ඔයා මේ C drive එකේ පාර්ෂන් එකේ ගොඩක් තියන්න ඕන ස්පේස් එක. මොකද මෙන්න මේ drive එකේ තමයි ඔයා කරන හැම application එකම memory save වෙලා තියෙන්නේ. ඔයා run කරන හැම application එකම save වෙන්නේ ගස් මෙන්න මේ hard disk එකේ. මෙන්න මේ drive එකේ. ඒතර නෙමෙයි ගස් ඔයා ඉන්ස්ටෝල් කරන හැම ඇප්ලිකේෂන් එකම සේව් වෙන්නේ මෙන්න මේ C drive එකේ. ඉතින් ගස් ඔයා මේක අනිවාර්යෙන් 50%ක් තියලා අනිත් පාර්ෂන් එක වෙන් කරගන්න. ඉතින් ඕවර් පාර්ෂන් වෙන් කරන්න යන්න එපා. මොකද ඒක ලොකු කරදරයක් වෙනවා. ඉතින් එක hard disk එකක් අනිවාර්යෙන් පාර්ෂන් දෙකකට කඩාගෙන අමතක කරන්න එපා. මොකද ඔයාගේ PC එකේ health එක ගොඩක් ඒක වැදගත් වෙනවා. හරි ඉතින් ගස් අපි ආයෙත් බලමු කොහොමද මේ පාර්ෂන් වෙන් කරගන්නේ කියලා. ලොකු දෙයක් කරන්නේ නැහැ. දැන් මුලින්ම මෙන්න මෙතන Windows කියන තැන ගස් right click කරලා මෙන්න මෙතන යන disk management කියන තැනට එතෙන්ද කියලා ගස් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එකකින් ඔයාගේ hard disk එක බලා ගන්න තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් ගස් මෙන්න මේ ඔයාගේ අවශ්‍ය කරන drive එක select කරලා මෙන්න මෙතනින් ඔයාලා පුළුවන් ගස් string volume එකෙන් touch කරගන්න. ඉතින් මෙතනින් පුළුවන් ගස් ඔයාලට අවශ්‍ය කරන
MB ගානවට අවශ්‍ය කරන ස්පේස් එක මෙතන ටයිප් කරගන්න MB විදියට මෙන්න මෙතන ස්ට්‍රින්ග් දුන්නම් පස්සේ මෙන්න මෙතන ගස් unallocated කියලා මෙන්න මෙතන ගස් ඔයාගේ ඇප්ලයි කරපු MB ගාන පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් ගස් මෙන්න මෙතනින් right click කරලා new simple volume එක ගැන සර්ච් කරන්න. ඉතින් ගස් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වෙලම අප්ඩේට් වෙනවා ඔයා ඇප්ලයි කරපු MB ගාන. ඉතින් ඔයාලට පුළුවන් ගස් මෙන්න මෙතනින් right click කරලා new simple volume එක ටච් කරන් පස්සේ මෙන්න මේ ඔප්ෂන් එකෙන් හැම එකම FB ගාන යන්න. ඉතින් ගස් බලා ගන්න පුළුවන් අලුතෙන් volume එකක් මෙන්න මේ විදියට ලැබෙන්නලා තියෙනවා. ඉතින් මේක ඩිලීට් කරගන්න පුළුවන් මෙන්න මෙතන right click කරලා මෙන්න මෙතන guys delete volume කියන දේ ටච් කරන්න. ඉතින් guys බලා ගන්න පුළුවන් අපේ අර වෙන් කරපු පාර්ෂන් එක මේ මෙතන බලා ගන්න නැහැ. ඉතින් guys simple step එක තමයි guys මේ පාර්ෂන් වෙන් කරද්දී කරන්න තියෙන්නේ. ඉතින් මම මෙතන කරන වීඩියෝ එකෙන් ඔයාලට මෙන්න මේ පාර්ෂන් වෙන් කරන ස්ටෙප් ටික තේරෙන්නේ නැති. එහෙනම් guys අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.